වීඩියෝ එකේ තියෙන්නේ අපි ඩුබායි වල කරපු ඒවා. බලන්නකෝ. හායි දැන් අපි යන්න හදන්නේ ඩුබායි වලට. අපි ඩුබායි ගියා අම්මිගේ කොන්සර්ට් එකකට. උයි කොන්සර්ට් එකකට උනාට ගොඩක් ෆන් ඒවා කරා. ඔක්කොමලා මේ ලෝකේ අපිට හොඳ වෙල්කම් එකක් දුන්නා ඩුබායි වලට එනකොට. ඔන්න දැන් අපි හොටෙල් එකට ගියා. ඉතින් ඊට පස්සේ උදේට නැගිටලා අපි ගියා බුෆේ එක කන්න හොටෙල් එකේ. කෑම එහෙම හරිම රහයි. ඔය එක જાති ඒවා තිබ්බා. ඇරබික් ෆුඩ් උත් තිබ්බා. ඔය ගොඩක් ඇමරිකන් ෆුඩ් තිබ්බා එතන. ගොඩක් රස්නේ. තේනවනේ කොච්චර රස්නේද කියලා. හුලගත් රස්නේ එතන. ඊට පස්සේ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරන් අපි ඩුබායි මෝල් එකට ගියා. යේ! අපි ඇතුළට යනකොටම ලස්සන මල් තිබ්බා. මගේ මල. ඉතින් ඊට පස්සේ අම්මිගේ කකුල් ඇවිදගෙන අරන් ගියා ෆුඩ් කෝට් එකට. ඊට පස්සේ මගේ ෆේවරිට් තැනට ගියා ඩ්‍රින්ක්ස් ගන්න. ස්ටාර්බක්ස් එකට මං ගත්තා ස්ට්‍රෝබෙරි අසායි ලෙමනේඩ් එකක්. මගේ ෆේවරිට් ස්ට්‍රෝබෙරි අසායි. Your name is Ferry? Yes. ඊට පස්සේ අපි ෆුඩ් කෝට් එකෙන් එළියට යනකොට අපි මේ ප්ලෂී වෝල් එක දැක්ක. ටොයි වෝල් එකක්. ඒක මගේ ෆේවරිට් වෝල් එක ever. ඊට පස්සේ අපි දැක්ක අයිස් ස්කේටිං කරන තැන. අයිස් ස්කේටිං කරන එක හරිම අමාරුයි. ඔය මං කරලා තියෙනවා. හැබැයි ගොඩක් කට්ටියට ගොඩක් ෆන් එක. අපි ආය ඇවිදගෙන යනකොට අපි ගත්ත ඩෙසර්ට් එකක්. කේක්ස් වෙන જાතියේ තිබ්බා. ඕරියෝ, චීස් කේක්ස්. ඊට පස්සේ අපි ගියා මේකප් ස්ටෝර් එකකට, කීකෝ එකට. ඊට පස්සේ මගේ ෆේවරිට් තැනක් තව ටොයි ස්ටෝර් එකට. එතනින් අපි ගත්ත බිල්ඩබෙයා කෙනෙක්. මගේ ආසම ටොයි එක. එතන කරන්න තියෙන්නේ ඔය ආස ප්ලෂී කෙනෙක් පික් කරලා ස්ටෆ් කරලා හાર્ට් එකකුත් දානවා. බලන්නකො මං කරන එක මං චුට්ට එක්ස්ප්ලේන් කරන්න. I'm gonna say I love you Ammi. I love you Ferry. No, I love you Ammi. No, that's your Teddy. No, I'm gonna say I love you Ammi. so yeah. No. I love you Ammi. I love you Mommy. Okay, that's good. ඔන්න මම මේක තමයි දැන් රෙකෝඩින් එක ඇතුළට. මේ ඔක්කොම හරිම ෆන්. සෙන්ට් එකකුත් පික් කරන්න දුන්නා. ඔන්න පටන් ගන්න හදන්නේ හදන ප්‍රොසෙස් එක. ඉස්සෙල්ලම එයාගේ ඇතුළට ස්ටෆින් දැම්මා. ඒ කියන්නේ කොටන් බේසික්ලි. එයාව ෆීල් කරන්න පුළුවන් ඔයාට ඕන ගාන. දැන් මේ නයිස් ආන්ටි මට කියලා දෙන්න හදන්නේ හાર્ට් එක හදන්න. ඔන්න බලන්න. මගේ චීක් එකේ රබ් කරන්නේ මගේ හાર્ට් එක. ඔය ඒකත් එක්ක කැරකෙන්න කියලා කිව්වා. ඔය ඔක්කොම මගේ ලව් දුන්නා ඒ හાર્ට් එක ඇතුළට. හાર્ට් එක එයාගේ ඇතුළට දාන්නක් දුන්නා. අම්මි එයාට ඇඳුම් පික් කරන්නත් දුන්නා. මම පික් කරා රේන්බෝ ෂූස්, ලස්සන ස්කර්ට් එකකුයි ටී-ෂර්ට් එකකුයි. අන්තිමට එයාගේ බර්ත් සර්ටිෆිකට් එක හැදුවා. ඊට පස්සේ බිල්ඩබෙයාවත් අරගෙන අපි ගියා පිනෝකියෝ ගාවට. මට නම් පිනෝකියෝ වගේ නහයක් නෑ. මොකද මම බොරු කියන්නේ. ඊට පස්සේ ඇක්වේරියම් එකට ගියා. ඩුබායි වල පෙන්ගුයින්ස් උත් හිටියා. ඔයා අහනවා ඇති කොහොමද පෙන්ගුයින්ස්ලා ඉන්නේ ඩුබායි වල කියලා. මම පස්සේ කියන්නම් කොහොමද පෙන්ගුයින්ස්ලා ඉන්නේ ඩුබායි. අපි දැන් කොහෙද ඇවිල්ලා ඉන්නේ Ferry? ඇක්වේරියම්. හරි අපි යන්න ලෑස්ති වෙන්න එහෙනම්. බලමු අතලට ගිහලා මොනවද තියෙන්නේ. ඊට පස්සේ ඉන්ඩෝ තිබ්බ බෝට් එකකට ගියා. ඒක හොඳටම බය හිතෙනවා. මොකද බිම පේනවා ඔය හරිම ඩීප්. ඔය more than 2000 fish හිටියා ඒක ඇතුලේ. ඔය ඒගොල්ලෝ තමයි ඒක කිව්වේ. එතන මුහුදේ සුවඳ ආවා. ඊට පස්සේ බෝට් රයිඩ් එක ඉවර වෙලා අපි ගියා චූටිම මාළු බලන්න. ටැන්ක් එක ක්ලීන් කරපු එක්කෙනෙකුත් දැක්ක අපි. ඇක්වේරියම් එකේ සී ඔටර්ස් උත් හිටියා. හරිම කියුට්. බලන්නකො ඒගොල්ලෝ කරන ඒවා. ඒගොල්ලෝ හරිම හොඳයි. ඔය ගොඩාක් ප්ලේ කරනවා ඒගොල්ලෝ. ඊට පස්සේ මේ ග්ලාස් ෆ්ලෝ එක තිබ්බා. අම්මා මගේ අත අල්ලන්න ඕන කියලා අල්ලගෙන හිටියා ගොඩාක් වෙලා. එයා ක්‍රොස් කරන්නත් බය හිටියේ.
දැන් දන්න ඕනේ කොහොමද පෙන්ගුයින්ස් ලව තියන්නේ කියලා. කෝල්ඩ් කාමරයක් ඇතුළට දානවා. ඔය ඒගොල්ලෝ සතුටින් ස්විම් කර කර ඉන්නවා. පෙන්ගුයින්ස්ලා බලලා ඉවර වෙලා අපි ෆිෂ් ලව ෆීඩ් කරන්න ගියා. ඔව් ෆිෂ් ලව ෆීඩ් කරන්න ගියා. අම්මා බයේ ෆීඩ් කරේ නෑ, මම විතරයි ෆීඩ් කරේ. එයාගේ chance එකත් මම ගත්තා. ඊට පස්සේ ලස්සන ජෙලි ෆිෂ් දැක්කා. ඒගොල්ලෝ ලයිට් එකට හොඳට පේනවා. ඊට පස්සේ අපි ගියා ස්නේක්ස්ලා උයි ගෙකෝස්ලා ඉන්න තැන. අම්මි ඒගොල්ලොටත් හොඳටම බය වුණා. ඊට පස්සේ මම බයම තැනට ගියා ක්‍රොකොඩයිල්ස්ලා හිටපු තැන. ඒගොල්ලෝ ගොඩාක් ලොකුයි. ඊට පස්සේ අපි ආයෙ ලන්ච් ගන්න ගියා. අපි මේ පාර ගත්තේ චයිනීස් ෆුඩ්. ඩෙසර්ට් වලට මං ගත්ත කොටන් කැන්ඩි එක ගත්තා. අපි තව shopping ටිකක් කරලා අපි ගියා චූටි වාහනයක. ඒක හරිම ෆන්. මෝල් එක වටේටම ගියා. ඊට පස්සේ අම්මි මට ඩුබායි චොක්ලට් අරන් දුන්නා. මගේ ෆේවරිට් චොක්ලට් එකක්. හරිම රහයි. උයි කුනාෆා ගොඩක් තිබ්බ ඇතුලේ. ඊට පස්සේ අපි ආයෙ තව මෝල් එකකට ගියා. ඒක ඇත්ත අහසක් වගේ තියෙනවා ඇතුලේ. හරිම කාම් ෆීලිං එකක් තියෙනවා. අපි ඊට පස්සේ තව shopping කරා. ගොඩාක් shopping කරා මේ ට්‍රිප් එකේ. ඔය මං හරිම එක්සයිටඩ්. පේනවනේ ඒ මෝල් එකේ ඇතුලේ සුපර් මාකට් එකක් තිබ්බා. එතන ඩේට්ස් තිබ්බා, හනී තිබ්බා, එක જાති ෆෘට් තිබ්බා. අම්මි ෆෘට්ස් බලන ගමන් මං ගියා චොක්ලට් තියෙන තැනට. ඊට පස්සේ අම්මි මමයි දෙන්නම ගියා ෆිෂ් තිබ්බ තැනට. අම්මිත් ගත්ත චූටි චොක්ලට් එකක්. මං දැක්ක ලස්සන රූෆ් එකක් උඩම තිබ්බා. එනිවේස් ඒ රූෆ් එකේ ලස්සන බලන්නකෝ. ගොඩාක් පැටර්න්ස් තිබ්බා. ඊට පස්සේ අපි ඒව බලලා ඉවර වෙලා අපි ගියා ෆුට් මසාජ් එකක් කරගන්න. මම හෙඩ් මසාජ් එකකුත් කරගත්තා. ඊට පස්සේ අම්මි මමයි මැචිං නේල්ස් ගත්තා. ඊට පස්සේ අපි ගියා රිහර්සල් වලට. අම්මි සොන්ග්ස් ප්‍රැක්ටිස් කරා. ওই බලු පැටියෙකුත් හිටියා. ওই මං හරිම ආසයි බල්ලොන්ට. ඊට පස්සේ ඊළඟ දවසේ අපි ගියා මෝල් එකකට තව. ඊළඟ ටිකක් shopping කරලා ආයෙ මගේ favorite thing එකක් කරා. go karting කරා. ඒක හරිම fun. මගේ favorite activity එකක් ඒක. බලන්නකො මං යන විදිය. ඊට පස්සේ go karting කරලා ඉවර වෙලා අපි ගියා වාහනයක මෝල් එක වටේටම ගියා. අම්මිත් එක්ක ඔන්න යන විදිය බලන්නකො. මේ මුළු ට්‍රිප් එකේම මේ ආන්ටිස්ලා දෙන්න අපි බලාගත්ත හොඳටම. ඔය හරිම කයින්. ඔය ප්ලාන්ට් එකකුත් කඩලා දුන්නා. ඔය බයි දැන් කියනවා. ඩුබායි ගොඩාක් ලස්සනයි. බයි ඩුබායි. මං ආයේ එන්න ආස හිතෙනවා මට. දැන් ගෙදර යන ටයිම් එක ආවා. ලෝකෙ ලස්සනයි. ඩුබායි වල රස්නේ අඩු වුණා නා. බයි බයි.